Welcome to Kiara's Playroom. ඉතින් ක්‍රිෂන් හැන්සි තුලින් මම හරිම ආසාවෙන් කරන්න බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක් තමයි ඔන්න අද මම ඔයාලට අරන් ආවේ. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මගෙන් රික්වෙස්ට් කරා කියාරගේ මේ ප්ලේ රූම් එක පෙන්නන්න කියලා. ඉතින් හරියටම මේ වෙලාවේ තමයි කාමරේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් ඒකින් තමයි මම වීඩියෝ එක පොඩ්ඩක් කරන්න පහු කර කර හිටියේ. ඔන්න දැන් නම් මට ඕන විදිහට 95%ක්ම කාමරේ හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? කාමරේ ලස්සනයිද? කියාරා නම් මේ කාමරේට හරිම ආසයි. එයා දවසේ වැඩිම වෙලාවක් ඇත්තටම කිව්වොත් මේ බෙඩ්රූම් එකේ තමයි දැන් ඉන්නේ. ඉතින් කලින් මේ බෙඩ්රූම් එක මගේ ඔෆිස් රූම් එක විදිහට තමයි පාවිච්චි කරේ. ඔයගලන්ට මේ පැත්ත බැලුවොත් පේනවා මගේ කම්පියුටර් ටේබල් එක මගේ ඔෆිස් ඒරියා එක විදිහට මම පාවිච්චි කරන ඒරියා එක තමයි මෙතන තිබ්බේ. ඉතින් මේක මගේ ඔෆිස් ඒරියා එකේ හින්දා මේ සයිඩ් එකේ අපේ සෝෆා එකක් ප්ලේස් කරලා තමයි තිබ්බේ. හැබැයි මම තේරුම් ගත්තා කියාරත් එක්ක මට මගේ දේවල් පහසුවෙන් කරගන්න බෑ කියලා. ඉතින් ඒක හින්දා මම හිතුවා මම වැඩ කරන තැනම කියාරත් එයාගේ ඇක්ටිවිටීස් කරන්න, සෙල්ලම් කරන්න තියනවා නම් අපි දෙන්නටම වැඩේ හරිම ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. අන්න ඒක හින්දා තමයි මම මේ වගේ ලස්සන රූම් එකක් හදන්න ඩිසයිඩ් කරේ.